ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ how open එහෙමත් නැත්නම් කොපමණ කාලයේද සැරයක්ද කියන පැටර්න් එක භාවිතා කරලා ඉංග්‍රීසි වලින් සරලව අපිට එදිනදා භාවිතයේදී වැදගත් වන වාක්‍ය හදන විදිහ ගැන. එහෙනම් අපි අද පාඩමට යමු. How often? කොපමණ කාලයකට සැරයක්ද? ඔයා කොපමණ කාලයකට සැරයක්ද විදේශ සංචාරය කරන්නේ? How often do you travel abroad? ඔයා කොපමණ කාලයකට සැරයක්ද නිවාඩු ගන්නේ? How often do you take a vacation? ඔයා කොපමණ කාලයකට සැරයක්ද ඇය හමු වෙන්න යන්නේ? How often are you going to see her? ඔයා කොපමණ කාලයකට සැරයක්ද ශ්‍රී ලංකාවට යන්නේ? How often do you go to Sri Lanka? ඔයා කොපමණ කාලයකට සැරයක්ද විනෝද ගමනක් යන්නේ? How often do you go on a fun trip? ඔයා කොපමණ කාලයකට සැරයක්ද ඔයාගේ දෙමව්පියෝ බලන්න යන්නේ? How often do you visit your parents? ඔයා කොපමණ කාලයකට සැරයක්ද ඔයාගේ ගමට යන්නේ? How often do you go to your village? ඔයා කොපමණ කාලයකට සැරයක්ද ඔයාගේ වාහනය මාරු කරන්නේ? How often do you change your vehicle? ඔයා කොපමණ කාලයකට සැරයක්ද ඔවුන්ට වැටුප් දෙන්නේ? How often do you pay them? කොපමණ කාලයකට සැරයක්ද අස්වනු නෙලන්නේ? How often do you harvest? ඔපමණ කාලයකට සැරයක්ද වහින්නේ? How often does it rain? ඔපමණ කාලයකට සැරයක්ද වගා කරන්නේ? How often do you cultivate? කොපමණ කාලයකට සැරයක්ද පොහොර යොදන්නේ? How often do you apply fertilizer? කොපමණ කාලයකට සැරයක්ද සායනය පැවැත්වෙන්නේ? How often is the clinic held? මම හිතනවා ඔයාලට අද උගන්නපු පාඩමක් තේරුණා කියලා. පාඩම පිළිබඳ අදහසකුත් පහලින් කමෙන්ට් කරන්න යන ගමන් ඔයාගේ යාළුවෙකුටත් බලන්න මෙම වටිනා වීඩියෝ එක ෂෙයා කරන්න. Thanks for watching. Don't forget to subscribe.